ඉතින් කොහොමද ඔයාලා හුඟක් හොඳින් ඇති කියලා හිතෙනවා. මම අද ඔන්න අලුත්ම වීඩියෝ එකක් අරන් ආවා. අපි කන පළතුරු ගොඩාක් රසයිනේ. ඉතින් ඔය රස පළතුරු ඔය තරම්ම රසයි නම් ගුණයි නම් ඒ වගේ හැදෙන මල් කොයි වගේ ඇතිද? මල් කොයි තරම් ලස්සන ඇතිද නේද? ඉතින් මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ අපේ වත්තේ තියෙන පළතුරු ගස් වලින් කීපයක මල් ටිකක්. මේ තියෙන්නේ බෙලි ගහක මල් ටිකක්. බෙලි වල මල චූටි ගොඩාක් සුදු පාට ලා කොළ පාට වගේ. ඉතින් මේ බෙලි මල් ගොඩාක් හැදෙනකොට හැබැයි ඔය වගේ ගොඩාක් බිම වැටෙනවා. ඉතින් ඔය බෙලි මල් ටිකක් කඩලා වේලලා තම්බලා බොනකොටත් රසයි. ඉතින් මායි අම්මයි එකතු වෙලා මේ බෙලි මල් ටිකක් හදාගත්තා. ටිකක් වේලලා තම්බලා බොන්න. ඒ තියෙන්නේ බෙලි මල් ටික තමයි. බලන්නකෝ. චූටි මලක්. ලා කොළ පාටත් සුදු පාට වගේ දෙකම තියෙනවා. ඉතින් මේ තියෙන්නේ peer. මේ නම් ඇපල් peer. මේවත් ගොඩ රසයි. peer ගහේ මල සුදු පාටයි. ලස්සන මලක්. බෙලි මලට වඩා ටිකක් ලොකුයි. ඒ peer ගැටයක් තියෙන්නේ. peer මලත් එක්ක තව පොහොට්ටු තුනක් තියෙනවා. අනිත් එක ගොඩාක් චූටි මල් කැකුලක්. අපල් peerත් ගොඩාක් රසයි. තව ඉතින් එක විදිහේ peer තියෙනවා. තව රතු පාට peer වර්ගයක් තියෙනවා. ඒක නම් නම දන්නේ නැහැ මොනවද කියලා. මේක නම් ඇපල් peer. මේ තියෙන්නේ කාමරංග මල්. කාමරංග ඉතින් ගොඩාක් ගුණ කියනවනේ සීනි තියෙන එක. ඉතින් මේ රතු පාට චූටි මලක් රතුයි රෝසා වගේ තියෙනවා. කැකුළු තමයි රතු පාට. හැබැයි කාමරංග වැඩි කන්න හොඳ නැහැ. ඔය තියෙන්නේ බිලි. මේ බිලි චූටි හැබැයි තද රතු පාටයි. මේවා හරි ආසයි ආව උයලත් කනවා. හැබැයි අපි නම් ඔක අමු වෙනුත් කනවා. හරි රසයි. මේ ඇඹුල් රහයි ගොඩක් ඇඹුල් රහයි. උයලත් රසයි. බිලි චට්නි බිලි ජෑම් මේ තියෙන්නේ කටු ආතා කියලාත් කියනවා. කටු අනෝදා කියලාත් කියනවා. මේක ගොඩක් ගුණ පළතුරක්. ඉතින් බලන්නකෝ ඒකේ මලේ හැටි. ඔය තියෙන කටු අනෝදා ගෙඩිය. ඉතින් මේ මම දැකලා තියෙන අර මල් වලට වඩා ගොඩාක් වෙනස් මේ කටු අනෝදා ගහේ මල. එහෙනම් ආයෙත් දවසක අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.